කීයද අක්කා? මේක හදන්න දාලා. ඈ. මොකද්ද අයියා මොකද්ද මේ මොකද්ද? කීයද අක්කා මේක හදන්න දාලා? ඔය ටක්කා හදා දීමු දැන් කීයද මේක? මේ හිතුවද මේක බේකරියක් කියලා? බේකරියක් එක මම හදා දීමු ටක්කා. හරිද? හරි ඉතින් මම කෑ ගන්න තුවයි. දැන් 10 කීයද මේක දාලා දෙන්න. ඉතින් තව එහෙම තමයි මේක යකඩ උඩ. යකඩ? ඔව්. හදලා ටක්කා බලන්න ගෙදර යන්න ළමයි කන්නේ නැතුව. ළමයි මේ යකඩ කනවා එලා. යකඩ යකෝ මේකෙන් හම්බ කරන්න මම. ඔඩ හිටපන් ඉතින් හදිස්සි වෙන්න තුවයි. අය කියන්නේ? ඔව්. ඉතින් හදලා ටක්කා. දාදලා දෙන්නත් ඕනේ බැනුම් අහන්නත් ඕනේ. අනේ ඔක අර ඵලෙ ගන්න බෑ රෙද්දක් අල්ලනවා. අයියා මේ මොකද්ද කලබලේ මොකද්ද අයියා? මල්ලි වාහනේ දවස් 5ක් වෙන මල්ලි. ඈ? වාහනේ දාලා දවස් 5ක් වෙන මේක හදා දෙන්නේ නැහැ. කො හදා දෙන්න බැයි නම් බෑ කියන්න ඕන. ඉතින් මේක බේකරියක් නෙවෙයි මම බේකරියක් නෙවෙයි යකඩ කොට බේකරියක් නම් පාන්ක දැම්ම ටක් ගාලා දුන්නා. යකෝ මේක යකඩ කොටක් තමයි යකෝ මේක බීල් එකද? ඒක දැනගන්නේ බේකිරිය නෙවෙයි කියලා. මේක ඉත හදන්න ඉතින් පුඩි කාලේ දෙන්න බෑ. යකෝ දවස් 3ක් ගත්තාම මොන දෙයක් කියන්නද මං කන්නේ මොනවද? ගෙදර ගන්න බඩගින්න කියන්නද? ගෙදර ගෑනි ඉතින් මේක කන්නේ නැහනේ. මට ඉතින් දේව මතක් වෙනවා වෙලාවට ඈ. ඔය ඉතින් ගෙදර ගෑනි මේක කන්නේ නැහනේ. ගෙදර ගෑනි කන්නේ බටුයි ඔබ ගෙනින් දෙන්න. මම මේකෙන් දෙලන්නවා හදපන්. මම ආයි කියන්නේ. ගෙදර ගෑනි කන්නේ බත් තිබා. අයියාට තරහ ගින් නේද? තරහ යන්නේ නැද්ද මල්ලි? දවස් කීයක්ද මල්ලි මේක? ඈ? කීයක් කරුවාගන්නේ මේකෙන්නේ මල්ලි අපි. ඉතින් ගෙදර ගෑනි කන්නේ බත්නේ. බත්? මම තොට මම ආයේ කියන්නේ හද පිටක් ගලවක. ඉතින් මේක ඇතුළට දාගන්න මේ තව්වට යන්නේ නැතුව මම මේක කරන්නේ. මම තව්වට දාන්නේ උන්ට. එතන කල් දවස් 3ක් කියන්නේ ලේසි කාලයක්ද? ඒක අවුලක් නැහනේ. ගෙදර ගෑනි මේක කනවා දරුවොත් මේ කනවලු ගෑනිත් බඩගින්නලු දරුවොත් බඩගින්න මම හිතා යකඩ කනවත් ගන්න. අවුව තියෙනවා? තව්ව තියෙනවා. චූටි තව්ව තියෙන ඒක දාගන්න කයින්. මේක ටක් ගලක දාන්නේ බලයි. තෝ ඒක කියන්න බෑ පොඩි තව්වක් කියන්නේ කියලා.